හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද කොටසටත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලා ආදරය කරන හුස්මක් තරම් ආදර කතාවේ 6 වෙනි කොටස. කතාව කියවලා ඔයාලගේ අදහස මට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe වගේම like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාවට. සුද්දී දැන් මොනවද අර ගෑනු දරුවාගේ බෑග් එකේ තිබිලා මේ චූටි පැටියගේ තාත්තා ගැන හොයාගත්තේ? එහෙම ලොකුවටම කියලා දෙයක් තිබුණේ නෑ අම්මේ. දෙන්න එකට ඉඳලා ගත්ත ෆොටෝ එකක් තිබුණා. ඒකේ නේත්‍රා පාන්දි එකතු කිරීම වර්ෂ දිසානායක කියලා ලියලා තිබුණා. තව ෆොටෝ එකේ ලියලා තිබුණා හුස්මක් තරම්ම ආදරෙයි මං වර්ෂ කියලා. ඒ කියන්නේ බබාගේ තාත්තාගේ නම වර්ෂ. ඉතින් ඒකෙන් පුළුවන් දේ ළමයා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. ඇඩ්‍රස් එකක් නම් තිබුණේ නෑ. ඒත් වර්ෂ දිසානායකගේ නමට විසිටින් කාඩ් එකක් තිබුණා. ඒ නම්බර් එකට කතා කරලා බලන්න ඕනේ ඔය කියන කෙනා නේත්‍රා ගැන දන්නේ මොනවද කියලා. ටිකක් හොයලා බලලා මිසක් දරුවා ගැන උනත් කියන්න යන්න එපා. අපි දන්නේ නෑනේ මේ පුංචි එකාගේ වටේ මොන කුණාටු හබනවද කියලා. නූරියට තුරුල් වෙලා ඉන්න පුංචි පුතාගේ ඔළුව හිමින් සැරේ අත ගන්න ගමන් නන්දා කිව්වා. තව ටිකකින් මම කෝල් එකක් ගන්නවා මේ. ඒ මනුස්සයා මේ වෙනකොට නේත්‍රාකව හොයනවත් ඇති. ඕ ඉතින් එහෙම බැලුවාම මේ දේවල් තවත් හංගන් ඉදිල්ලෙන් ඒ දරුවත් දුක් විඳිනවා නම් ඒක අපිටත් පවක්. මං යනවා කඩේට. කෝල් එක අරන් මටත් විස්තරේ කියන්නකෝ. පුංචි පුදු ඇඳ උඩින් තියපු නෝරියා ඒ ළඟින්ම එළවෙලා දරුවගේ මූණ දිහා විනාඩි කිහිපයක් බලන් හිටියා. මට ඔයාව කාටවත් දෙන්න ලෝබයි පැටියෝ. ඒත් ඒ ඔයාගේ තාත්තානේ. ඔයා ඉන්න ඕනේ එයා ගාව. ගමු බලන්න ඔයාගේ තාත්තට කෝල් එකක්. නූරියා කෝල් එකක් ගත්තේ මේ වෙනකොටත් ICU එකේ ඉන්න ඉතාම බරපතල තත්ත්වයක ඉඳන් ප්‍රතිකාර ලබන වර්ෂයට. ඒ වෙනකොටත් දුරකථනයේ ක්‍රියා විරහිත වෙලා තිබුණේ වර්ෂගේ දුරකථනය ගැන අවධානයක් දෙන්න කාටවත් මතක් වුණේ නැති නිසා. දෙතුන් පාරක් උත්සාහ කළත් ලැබුණ එකම ප්‍රතිචාරය නිසා නූරියා හිතාගත්ත කෝල් එක පස්සේ ගන්නවා කියලා. ඒ විදිහට විටින් විට නූරියා දවස් 3ක් වර්ෂයට කෝල් කළා. මේ අතරතුරේ තමා සමීරට හිතුනේ ඕනම වෙලාවක නේත්‍රා වර්ෂයට කෝල් කරන්න පුළුවන් කියලා. ඒ නිසාමයි පොලිසිය සුමිත්‍රාට දීලා තිබුණ වර්ෂගේ ෆෝන් එක සමීර ඉල්ලගත්තේ. තවත් වතාවක් නූරියා කෝල් එක ගත්තේ වර්ෂයට මේ වෙලාවෙවත් කතා කළොත් හොඳයි කියලා හිතාගෙන. "හෙලෝ මට වර්ෂ දිසානායකට කතා කරන්න පුළුවන්ද?" වර්ෂයට මේ වෙලාවේ නම් කතා කරන්න බෑ. පණිවිඩයක් තියෙනවා නම් කියන්න. මම වර්ෂගේ යාළුවා. නෑ මට කතා කරන්න ඕනේ වර්ෂ දිසානායකට. එයාට කියන්නකෝ පුළුවන් වුණ වෙලාවක මේ නම්බර් එකට කතා කරන්න කියලා. නේත්‍රා නංගි මේ ඔයාද? නූරියා දුරකථනයේ විසන්ධි කරන්න හදනකොටම තමා සමීර එහෙම ඇහුවේ. මම සමීර අයියා. ඔයාට මම මතකයි නේද? මම තමා ඔයාලගේ මැරේජ් එකට සයින් කළේ. ඔයා දැන් කොහෙද ඉන්නේ? කොහේ වුණත් කමක් නෑ. මම එන්නම් එක්ක යන්න. වර්ෂයට මේ වෙලාවේ ඔයාව ඕනෙමයි නංගි. ඔයාට මොකද උනේ? වර්ෂ මම හැම තැනම ඔයාව හෙව්වා. ඔයා හොඳින්ද නංගි? සමීර හිතුවේ මේ කතා කරන්නේ නේත්‍රා කියලා. ඇයව කීප වතාවක් දැක තිබුණත් ඇයත් සමග නිතර කතා කරන්න නොලැබුණ නිසා නේත්‍රාගේ කටහඬ අඳුර ගන්න සමීරට පුළුවන් උනේ නෑ. ඒ නිසාමයි කතා කරන්නේ නේත්‍රා කියලා හිතාගෙන සමීර දිගටම කතා කළේ. "මං නේත්‍රා නෙවෙයි. මං නූරියා. මට කතා කරන්න ඕනේ වර්ෂ දිසානායකට. පුළුවන් නම් මට එයාට කතා කරන්න අවස්ථාවක් අරන් දෙන්න." වර්ෂ මේ වෙලාවේ ඉන්නේ ඇක්සිඩන්ට් වෙලා ICU දාලා. එතකොට එයාට අමාරුද? ඔව්. තාම ડોක්ටර්ස්ලා හරියට තීරණයක් කියන්නේ නෑ. අනේ දෙයියනේ මේ දරු පැටියට අම්මත් නැති වුණා වගේ තාත්තත් නැති වෙයිද? නූරියට එක මොහොතකට එහෙම හිතුණා. වර්ෂ ගැන මේ තරම් තොරතුරු හොයන්න ඔයා කවුද? මං මේ නේත්‍රා අක්කගේ යාළුවෙක්. අක්කගේ පණිවිඩයකට කතා කළේ. නේත්‍රා ඉන්නවද? ඇති යන්තම් කොහේ හරි ඉන්න එක. එයාගෙන් අහන්න නංගි ඇයි වර්ෂයට කෝල් එකක් දෙන්න බැරි වුණේ කියලා. වර්ෂ එයාට කොච්චර ආදරේද කියලා එයා හොඳටම දන්නවා. වර්ෂත් එක්ක ඉන්නේ කියලා බොරු කියලා ගෙදරින් යන්න තරම් මොකක්ද එයාට නඩුපාඩුව? වර්ෂයට එක කෝල් එකක් දුන්නා නම් ඒගොල්ලෝ මෙහෙම ඇඳක් උඩ පන අදින්නේ නෑනේ. නේත්‍රා අක්කට බනින්න එපා.
නේත්‍රගේ අන්තිම හුස්ම පොද වෙනකම් ඇය සිතුවේ ඔහුගේ සතුට ගැන කියලා නූරයා දන්නවා. ඒ නිසාමයි ජීවතුන් අතර නැති වුණත් සමීර නේත්‍රට දොස් කියනකොට නූරයට ඉවසුම් නැති වුණේ. හරි, බනින්නේ නෑ. එයාට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න මට කතා කරන්න. එයාට කතා කරන්න දැන් බෑ. මං පස්සේ මහතට කෝල් එකක් අරන් දෙන්නම්කෝ කතා කරන්න. හරි එහෙනම්. වර්ෂක ඇක්සිඩන්ට් එක ගැන නේත්‍රට මුකුත් කියන්න එපා. දරුවෙකුත් ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න එකේ ඔය දේ අහලා කෙල්ල ෂොක් වෙයි. ඒක නේත්‍රට හොඳත් නෑ. දරුවට හොඳත් නෑ. නංගි මට කියන්න නේත්‍ර කරදරයක් නැතුව පරිස්සමට ඉන්නව නේද? ඔව් මහත්තයා. ඔව් කියන්න නංගි. මහත්තයාට බැරිද මං කියන ඇඩ්‍රස් එකට ඇවිත් නේත්‍රක්කව හම්බ වෙන්න. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ ඒක. හරි ප්‍රශ්නයක් නෑ. මං හෙට එන්නම්. නූරයා සමීරට ඇඩ්‍රස් එක දුන්නේ නේත්‍ර ගැන ඇත්ත වගේම දරුවෝ ගැන ඇත්ත කියන එකත් සමීර ආවහමම කතා කරලා බලලා කියනවා කියලා හිතාගෙන. මොනම හේතුවකටවත් දරුවගේ ජීවිතය අනතුරේ දාන්න පුළුවන්කමක් නූරයට තිබුණේ නෑ. ඒ වගේම දරුවගේ ඇත්ත දරුවගේ පැත්තේ කවුරුම හරි දැනගෙන ඉන්න එක හොඳයි කියන්නත් නූරයට හිතුණා. ඒත් ඒ කෙනා කොයිතරම් විශ්වාසවන්තද කියන දේ දැනගන්න ඕන නිසායි නේත්‍ර ගැන වගේම දරු පැටිය ගැනත් කිසි දෙයක් නොකියා සමීරට එන්න කිව්වේ. පහුවෙනිදා උදේම සමීර පිටත් වුණේ නූරයාගේ ගෙදර එන්න. පැය 4ක විතර ගමනකින් පස්සේ නූරයාගේ ගෙදර එන්න සමීරට පුළුවන් වුණා. නූරයා ඉන්නේ මෙහෙද? තමන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය කඩේ ගාවින් අතර කරපු සමීර ඇහුවේ නන්දගේ. ඔව් මහත්තයා මෙහෙ තමයි. මේ මහත්තයා මං සමීර. නේත්‍ර නංගි හම්බ වෙන්න ආවේ. හරි. දුව මට කිව්වා. යමු මහත්තයා ගෙට. සුද්දී අර එනවා කියපු මහත්තයා ඇවිත්. පුංචි පුතාට බෝතලෙන් කිරි පෝපව හිටපු නූරයට නන්ද ගිහින් කිව්වා. චූටි පැටියාට කිරි ටික බොන ගමන්ම නිින්ද ගිහින් තිබුණේ. ගුඩුස්සැන්නත් එක්කම දරුවව මුණින් අතට හරවලා වටේටම කොට්ට තියපු නූරයා දරුවගේ මූණත් යන්තමින් ඉඹලා ගියේ සමීර හම්බ වෙන්න. සර් මං තමා නූරයා. සර් ටීයේ කතා කළේ මං තමා. හරි. එතකොට කොනංගි නේත්‍රා? නේත්‍රාකට මෙතෙන්ට එන්න කියන්න කලින් මට ඇත්තටම දැනගන්න ඕනේ මෙස ඇත්තටම වර්ෂටයි නේත්‍රටයි හිතවත්ද කියලා. හරි ඉතින්. මං දැන් කොහොමද ඒක ඔප්පු කරන්නේ? සර් ගාව යාළුවෙක් ගත්ත ෆොටෝ ඇතිනේ. තව එයාලා ගැන දන්න දේවල් එහෙම මට ඒවා කියන්නකෝ සර්. මේ කෙල්ලෙගෙත් පුදුම නීති රෙගුලාසි ටිකක් නේ තියෙන්නේ. දැන් ඉතින් ඔප්පු කරහන්කෝ. සමීර එහෙම හිතන ගමන් ෆෝන් එකේ ෆොටෝ තියෙන ෆෝල්ඩර් එක ඕපන් කළා. එහෙනම් තවත් කොටසකින් හම්බෙමු. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.